ඔහුගේ දවසක වටවල ආයතනයෙන් කළ දැන්වීමකට සමාජයෙන් ලොකු ප්‍රතිවිරෝධයක් ඇති වෙලා තියෙනවා වගේම LGBT ප්‍රජාව ගැන නැවතත් කතා කරන්න ආරම්භ කරලා තියෙනවා. මේ දැන්වීම සඳහන් වෙන්නේ Tamanගේ දරුවාගේ කැමැත්ත අනන්‍යතාවයේ හඳුනාගත්ත අම්මා කෙනෙකුයි ඒ අනන්‍යතාවයේ පසුකාලීනව පිළිගන්න තාත්තා කෙනෙකුයි සහිත දැන්වීමක් පමණයි. හැබැයි මේක ඇතුළේදී මේක නිසා සමාජය ඇතුළේ LGBT ප්‍රජාවට ලොකු ප්‍රතිවිරෝධයක් ඇති වෙලා තියෙනවා. ඒක මානසික රෝගයක් කියලා කතා කරනවා. මේ මානසික රෝගය සමාජගත නොකළ යුතුයි කියලා කතා කරනවා. මේ නිසාම අද වෙනකොට බටවල ආයතන විසින් මෙව දැන්වීම ඉවත් කරගෙන තියෙනවා. ඇත්තටම මේ වගේ දේවල් සමාජගත වීම වෙන තාක් අපිට පෙනී යන කාරණා වෙන්නේ අපේ අධ්‍යාපනයේ තියෙන රික්තකයක් පිළිබඳව. අපේ අධ්‍යාපනය කොයිතරම් පටුද කියන කාරණාව. ගොඩාක් උගත් බුද්ධිමත් කියන මිනිස්සුත් මේක ඇතුලේ Tamanගේ වපසරියත් එක්ක Tamanගේ රාමුව ඇතුළේ ඉඳලා කතා කරන්නේ LGBT කියන්නේ තවදුරටත් මානසික රෝගයක්. මේ මානසික රෝගය ව්‍යාප්ත නොකළ යුතුයි කියන තැන ඉඳගෙන. ඇත්තටම ඇමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය LGBT ප්‍රජාව අතිශය සාමාන්‍යයි කියලා පිළිගත්තේ 1973 දී. මානසික රෝගයක් නොවන බවට ඔවුන් මේක පිළි අරගෙන DSM-2 වර්ගීකරණය ඇතුලේ මේක ඉවත් කරලා තියෙනවා. අද වෙනකොට අපි පිළිගන්නේ DSM-5 වර්ගීකරණය. ඒ කියන්නේ පියවර කිහිපයක් ඉදිරියට ඇවිදලා තියෙනවා. අපි ඒකත් එක්ක වැඩ කරමින් යනවා. හැබැයි 2025 වෙලත් අපිට තවමත් මේක මහා අමුතු කාරණාවක් වෙලා තියෙනවා. අපි බොහොම ආවේගයෙන් මේ ගැන කතා කරනවා. ද්වේෂ සහගතව LGBT ප්‍රජාව හෙලා දකිනවා. මේ සමාජගත නොකළ යුතුයි කියලා කියනවා. ඇත්තම කතාව මේ වගේ පුද්ගලයන් අතිශය සාමාන්‍යයි. විශේෂ කොට හෝ වෙනස් කොට නොසලකිය යුතුයි. ඔවුනුත් සාමාන්‍ය ජනතාව විදිහටම මේ සමාජය තුළ ජීවත් වෙනවා. වටින්නේ ඔවුන්ගේ අනන්‍යතාවය ඔවුන්ට පිළි අරගෙන ඒ අනන්‍යතාවයට අපිත් ගරු කරන මට්ටමට මේ සමාජය ගොඩනැගීම. වටවල ආයතනයේ තිබ්බ පියවර අතිශය සාධනීයයි. ප්‍රශ්නේ තියෙන්නේ මේක අපේ සමාජයට පිළිගන්න බෑ කියන කාරණාව. ඉතින් මම ඔබට නැවතත් මතක් කරනවා මේ දැන්වීමට හෝ LGBT ප්‍රජාව සම්බන්ධව හෝ ඔබට යම් කිසි ප්‍රතිවිරෝධයක් හිත ඇතුලේ තියෙනවා නම් මං වගේ නෙවෙයි ඒ මිනිස්සු කියන මතයේ ඉඳගෙන මං එයාලව ප්‍රතික්ෂේප කරනවා නම් තවත් ඉගෙන ගන්න පොඩ්ඩක් හදාරන්න මේ ගැන කියවලා බලන්න මේ ගැන හදාරලා ඔවුන් විශේෂ කොට හෝ වෙනස් කොට සැලකීම නතර කරන්න කියලා මං ගෞරවයෙන් ආරාධනා කරනවා.